අද නම් මහ කම්මැලි දවස. කරන්න දේකුත් නෑ. කරන්න වැඩකුත් නෑ. සෙල්ලම් කරන්න කවුරුත් නෑ. යන්න ඕන බලන්න යාළුවෝ හම්බෙන්න. අපි යම් බලන්න. අම්මට සිරි යන්න හිච්චා ඉන්න. හිච්චා කතා කරලා බලමු. ඒ හිච්චා මොකෝ කරන්නේ අද? අද නම් මුකුත් කරන්නේ නැහැ ඉතින්. මේ යමුද බලන්න යාළුවෝ ටික හම් වෙලා එන්න. යමු යමු. එහෙනම් යා. මේ හරි ඇති සමහරට. මේ හිච්චා. අර ඉන්නේ. ආබුක්ක. හලෝ ඉති. කොහොම? කොහොම කරන්නේ? මේ දවස්වල ලොකුත් වැඩකුත් නැහැනේ. මොකෝ කරන්නේ? ට්‍රිප් එකක් එහෙම යන්නේ නැවේ. අම්මට සිරි. ඊගහම නතක් වුණා. මේ නිවාඩු දවස්වල ට්‍රිප් යන්නත් හොඳයි. කාලගුණෙත් හොඳයිනේ. මොකද කරන්නේ? ට්‍රිප් එකක් එහෙම යනවා ඉතින්. බලමු එහෙනම් අපි කතා කරගෙන අනිත් යාළුවොත් එක්ක. යම් බලන්න අර ඉන්නෝනේ අතන. ඒත් එකක් කතා කරලා බලන්න. ඒයි මේ. අපි ට්‍රිප් එකක් යනවා නෙමෙයි. යමු කාලෙකින් ට්‍රිප් එකක් ගියෙත් නෑනේ. එහෙනම් අපි අද හවසට මෙහෙදි කතා කරගමු. හවසට එන්නකෝ. හවසට කතා කරමු ට්‍රිප් එක හරියටම කොහොමද සංවිධානය කරගන්නේ කියලා. කතා කරමු එහෙනම් හවසට. ඒ මේ ඔයා ඉලාවා ඉක්මනටම. ඔය ඉතින් අපි ආවකෝ ඔයාලා පරක්කු වෙන්නේ. නෑ මේ පොඩ්ඩක් පරක්කුණා. පරක්කුණා තමයි. හරි එකෙන් හැදන්නේ. අපි ට්‍රිප් එක යන විදිය ගැන කතා කරගමු. දැන් ඕඩ යන්න පුළුවන් දවස් එහෙම කොහොමද? මට නම් ඉතින් පුළුවන් අනිද්දා වගේ යන්න. අනිද්දා පුළුවන්. ඒකට බලන්නද? පුළුවන්. නම් ඔන්න අනිද්දා යමු. හරි එහෙනම් මොකද්ද බස් එක? මම බැලුවේ ධම්රජිනට කතා කරන්න එක. ධම්රජිනට ඒකට ගණන්නේ. හරි අපි තව කට්ටිය එකතු කරගමු. එහෙනම් බලමු. ධම්රජිනගේ නම්බරේ තියෙද? ඔව් නම්බරේ තියුණා. නම්බරේ ඔන්න මම පොඩ්ඩක් ඉන්නවා හොයලා දෙන්න. කතා කරන්නකෝ බලන්න. මේ තියෙන නම්බරේ ඔන්න ගහ ගන්නකොට ෆෝන් එකේ 0යි 77යි 17යි 52යි 720. හරි කෝල් එකක් කරන් බලන්නකෝ. හෙලෝ කතා කරන්න. මේ ධම්රජිනගේ අයිතිකාර මල්ලිද කතා කරන්නේ? ඔව් කවුද මේ කතා කරන්නේ? මේ අපි මේ කොළඹින් කතා කරන්නේ. අපිට ට්‍රිප් එකක් යන්න උවමනාවක් තියෙනවා. බැරි වෙයි දෙන්න. කවදද මල්ලි දවස? අනිද්දා. අනිතරන් ට්‍රිප් දාගෙන නෑ. හරි එහෙනම් මල්ලි. මම කොහෙටද එන්න ඕන? ඔයා එන්නකෝ කොළඹ සිටි එකට හරියටම. කොහෙද යන්නේ? ගාල්ලේ තමයි යන්න හිතන් ඉන්නේ. කීයට විතරද යන්න හිතන් ඉන්නේ? උදේ 3ට වගේ මෙහෙන් පිටත් වෙන තමයි මල්ලි හිතන් ඉන්නේ. එහෙනම් අනිද්දා රැයට කෝල් එකක් ගන්නකෝ. රැය 2ට විතර. හරි අයියේ. හරි එහෙනම් තියෙන බුදු සරණයි. බුදු සරණයි. හරි එහෙනම්. ට්‍රිප් එකත් හරි. එහෙනම් අපි ප්‍රසිට්ටමු. හරිනේ? ඉතින් අනිද්දා තමයි ට්‍රිප් එක යන්න තියෙන්නේ. ගිහලා තව කට්ටිය එකතු කරගන්නත් තියෙනවා. ට්‍රිප් එකකුත් සෙට් වුණා. අනිද්දානේ දැන් ඉතින් ට්‍රිප් එක යන්නත් තියෙන්නේ. දැන් මම ඉතින් මොඩිෆයි පාරක් දාලා වැඩකුත් නැහැ. වොෂ් එකක් දාලා එහෙම ගන්න ඕන ෂෝ හොඳට. කියලා එහෙම ගන්න ඕන. හොඳට තියෙනවනේ. අවුලක් නැහැ එච්චරම මේකක් දාන්න ඕනේ. හෙට විතර වොෂ් එකක් දාලා ගන්න. අනිද්දානේ දැන් යන්න තියෙයි කිව්වේ. මට සිරි තාව දෙන්නෙක් අඩුයිනේ.
කෝමහරි කල තවයි කෙනෙ දෙන්න කොයාගන්න ට්‍රිප් යන නැත්තන් ගාන වැඩි නොන බස්ස එකට ට යන්නන හිටන දැන් ට්‍රිප් යන්න තියෙන්නේ දැම්ම ගිහිම් බලන්න ඕන කවුරට හොයාගන්න ඉන්නවාද කියලා සුමති පොලොයියේ අවුමල්ලි කියන්න මොකද ඊ මේ අපි හෙට ට්‍රිප්පයක් යනවා ඇත්තද කොහෙද යන්නේ අපි යන්නේ ගාල්ලෙ මොමත් කාලකින් ට්‍රිප්පයක් කියන එන මාත් එන්න ට්‍රිප් එක යන්න ඕයි මම මේ ඒ ගැන කියන් තම වාඩ කියන්නත් එක තම ආවේ හරි හරි හෙට හෙනම් පාන්දර තුනට තම මෙහි පිටත්වෙනවා කොළම්බු සිටියක් ගාවට එන්නකො හරි හරි මල්ලි මම එන්න මට සිටි දන්නේම නැතුව ට්‍රිප් එක යන දවසත්තාව අදනිතින් ට්‍රිප් එක යන්නේ අම්මට සිට මතක් කරා විතර මෙන්නර මල්ලි කතා හෙලෝ කොහොමද හරි හරි හොඳට එන ට්‍රිප් එක යන්න දැම්මන් ලෑස්තෙන ගමන් හිටියේ හරි හරි අයියේ තාම ඉතින් දේනේ හවස්සලා බස්ස එකට එම කතා කරට කොල්ලයක් ගන්නක් හොරි හොරි එනම් මොන් තියන්නම් හරි අයි හරි හරි අද රෑට නේද ට්‍රිප් එක යන්න තින් අර මල්ලිට කොල්ලයක් කරම් බලන්න ඕන කොහොම දන්නේන හෙලෝ මේ අදරට ට්‍රිප් එක යනමකුව මල්ලිල නේද ඔව්වෝ අයියේ කතා කරනවා මේ හරියන මමන ලෑස්තලයින අදරහෙනම දෙක වෙද්දිය නෝ හරි හරි මල්ලි අපි ලෑස්තලා ඉන්න අපි කළම්පු සිටියක් ගාවට එන්න හරි හරි ඇමන් තියනවා උසරණයි හරි එන ඉතින් ට්‍රිප් එක ස්තීරයි වගේ අද ඉතින් දැන් ගිහිල නිදාගෙන රෑ එලා යන්න ඕන ට්‍රිප් එක යන්න හරි දැන් යන්න ඕන ඉතින් නිදාගන්න අම්මට සිරි උදේ වෙලා නේද දැන් එකයි 45 වෙලාව දැම්ම ඉතින් යන්න ඕන බස් එකට දැන් ගිහින් නැග්ගනම් හරි පහනත් තියලා ඔක්කොම මේව කළා යන්න ඕන දැන් අර මල්ලිල මේක ඉතින් තුනටනේ මෙහෙන් යන්න ඕන දෙකටවත් හරි එහෙනම් ඔන්න අපි බුදුසරණින් කියලා බස් එක නැගලා බස් එකෙන් පිටත් වෙමු ට්‍රිප් එක මේ කොන්දොස්තර මල්ලි පොඩ්ඩක් බහලා බලනවද පිටිපස්ස හරි හරි අයියේ මම බලන්න එන අපි බුදුසරණයි කියලා ස්ටාර්ට් කරමු සරණයි අඳුන් කුරුවෙමත් තියලා ඒවත් ප්ලාස්ටි කරා ස්ටාර්ට් කරා හොරේ ගන්න කලින් ගන්න කපා ගන්න හෝ අද ඉස්සරහට පිටිපස්සට හොම ගන්න හරි ගන්තා හරි නගී අපි එහෙනම් පිටත් වුණා මේ පැත්තට වෙන්න තියන්න නැත්තේ නේද මල්ලි ඔව් කොළඹ ස්ටේ කරන්න යන්න